යාළුවෝ අපි යාළුවෝ. ඔන්න පුංචි දුවේ පුතේ මුහුද ඇතුලේ තිබුණා ලස්සනම ලස්සන ලෝකයක්. ඒ ලස්සන ලෝකේ හිටියා දඟකාර ඩොල්ෆින් යාළුවෙක්. ඒ වගේම ලස්සනම ලස්සන දියකිඳුරියෙකුත් හිටියා. මේ දඟකාර ඩොල්ෆින් යාළුවයි ලස්සනම ලස්සන දියකිඳුරි හොඳම යාළුවෝ. ඒ දෙන්න උදේ ඉඳන් රෑ වෙනකල් එකටමයි හිටියේ. එකට පීනුවා, එකට සෙල්ලම් කළා. ඒ දෙන්න ගොඩාක් සතුටින් ජීවත් වුණා. ඉතින් මේ දියකිඳුරිට රස කෑමක් ලැබුණාම ඒකෙන් කොටසක් ඩොල්ෆින් යාළුවටත් ගෙනihin දෙනවා. දවසක් මේ දෙන්නට හිතෙනවා මුහුද පතුල යටට ගිහින් බලන්න ඕනේ කියලා. ඉතින් මේ දෙන්න මුහුද පතුල යටට යද්දී ඩොල්ෆින් යාළුවා දකිනවා මුහුද පතුල යට මොකක්ද තියෙනවා. ගිහින් බලද්දී දිලිසෙන කුඩු තියෙන වීදුරු බෝතලයක්. දියකිඳුරිත් ඇවිල්ලා ඒ දිහා බලාගෙන ඉන්නවා. පොඩි වෙලාවකින් අර දිලිසෙන කුඩු තියෙන වීදුරු බෝතලේ පියන ඇරිලා ඇතුලේ තියෙන දිලිසෙන කුඩු ටික එළියට එනවා. අනේ ඩොල්ෆින් යාළුවට මොකක්ද වෙනවා? එයාගේ ඇස් දෙක පියවිලා එයාට පීන ගන්න බැරි වෙනවා. ඩොල්ෆින් යාළුවා එක සැරේට අසනීප වෙනවා. දියකිඳුරි ඉක්මනට එයාව අල්ල ගන්නවා. දියකිඳුරිට හරිම දුකයි. දියකිඳුරි ඩොල්ෆින් යාළුවා ළඟ තියාගෙන අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ දියකිඳුරි ඩොල්ෆින් යාළුවව පරිස්සමට කොරල් පරයක් ළඟ තියනවා. ඩොල්ෆින් යාළුවට කියනවා මම ඉක්මනට බෙහෙත් හොයාගෙන එන්නම් කියලා. දියකිඳුරි බෙහෙත් පැලෑටි තියෙන තැන හොයාගෙන යන්න පිටත් වෙනවා. ඒ බෙහෙත් පැලෑටි තියෙන ගොඩාක් දුරකින්. ඉතින් දියකිඳුරි පීනගෙන ඒ බෙහෙත් පැලෑටි තියෙන තැනට යනවා. ගිහිල්ලා ඒ බෙහෙත් පැලෑටි වලින් ටිකක් එකතු කරගන්නවා. ආයෙත් තැනකට ගිහිල්ලා මුතු බෙල්ලන් ටිකකුත් එකතු කරගන්නවා. ඒ දෙක එකතු කරගෙන දියකිඳුරි යනවා කොරල් පරයක් ළඟට. ගිහිල්ලා එකතු කරගත්ත බෙහෙත් ටික මුතු පියනක දාලා ඒ ටික මිශ්‍ර කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් බෙහෙතක් හැදෙනවා. ඒ බෙහෙත හැදුනට පස්සේ දියකිඳුරිට හරිම සතුටුයි. දියකිඳුරි ඒ බෙහෙතත් අරගෙන ඉක්මනින්ම ඩොල්ෆින් යාළුවා ළඟට යන්න පිටත් වෙනවා. අනේ ඩොල්ෆින් යාළුවට අමාරුයි. එයාට හොඳටම අසනීපයි. ඉතින් දියකිඳුරි මේ බෙහෙත් වලින් ටිකක් ඩොල්ෆින් යාළුවට දෙනවා. ඒ බෙහෙත් ටික ගත්තට පස්සේ ඩොල්ෆින් යාළුවට සනීප වෙලා ඉස්සර වගේම ආයෙත් පීනන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න ආයෙමත් සතුටින් ජීවත් වෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාගේ යාළුවන්ටත් කරදරයක් වුණාම ඔයාලත් එයාලට උදව් කරන්න.